ඉතින් අද අපේ මේ මල්ලිලා එනවා කියලා තියෙනවා. ඒ නිසා මම ඉතින් උදෙන්ම අද කැකුළු බත් ටිකක් උයලා මේ හාල් මැස්සෝයි පපඩුනේ බැද්දා සම්බෝලයක් හදාගන්න හදන්නේ. මොකද ඉතින් දැන් දවල්ට යාළ එන නිසා අපව උයන්න වෙනවනේ. ඒ නිසා උදේට විතරක් අපිට ඇති වෙන්න අද උයාගත්තා. මේ මල්ලි කී විතර වෙයිද කියන්න දන්නේ නැහැ. ඉතින් බලමු. මාත් එක්ක දිගටම ඉන්න. අපි දැන් යන්කෝ සම්බෝලේ හදාගන්න ඉස්සල්ලාම. මේ චූටි මිරිස් ගල මේ මං ගෙදර ඉඳලා ගෙන ආවේ. ඒ කියන්නේ ගෙදර මිරිස් ගල් දෙකක් තිබ්බා අපේ. ඊට පස්සේ එකක් මං අරගෙන ආවා. මේ ගේන්න හේතුව මේ සම්බෝල හදාගන්න තමයි. මොකද මේ ගලේ කොටලා සම්බෝල හදපුවම හරි රහයි. අර හොඳට මේ පොල් ටික එහෙම ඇඹරෙනවනේ. ඒ නිසා අර වංගෙඩිය කොටලා ගන්නවට වඩා මේක ඇත්තටම හරි රහයි අනේ. මම ඉතින් ඒ නිසා කැමති මේ සම්බෝලයක් අඹරලා ගන්න. ඉතින් ඔයාලා අද දිගට මාත් එක්ක ඉන්න. අද මේ මොනවද අපි කරන්නේ කියලා බලන්න. මේ ගොඩක් ස්තුතියි ඉතින් මාත් එක්ක ඉන්න හැමෝටම. ඉතින් වීඩියෝ එක පටන් ගනිද්දිම කියන්න මට බැරි වුණානේ. ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට අලුතෙන් එකතු වුණු කෙනෙක් නම් ඔයා. ඉතින් හරිම ආදරෙන් මම ඔයාව පිළිගන්නවා. ඉස්සරහටත් මාත් එක්ක මේ විදිහටම එකතු වෙලා ඉන්න ලස්සන වීඩියෝස් බලන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ ආදරණීය මාත් එක්ක බොල්ලා ඉඳලා එකතු වෙලා ඉන්න මගේ ආදරණීය යාළුවෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. ඉතින් ඉස්සරහටත් මේ විදිහට මාත් එක්ක සහයෝගයෙන් ඉස්සරහට ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නම් මම ඔයාලත් එක්ක. ඉතින් ගොඩක් ස්තුතියි මාත් එක්ක එකතු වෙලා ඉන්නවට. ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. bell button එකත් all දාලා තියාගන්න. ලස්සන වීඩියෝ එකක් දාපු ගමන් notification එක ඔයාලට ලැබෙනවා එතකොට. ඉතින් එහෙනම් අද බලමු මොනවද මම අද කරේ. කොහොමද අද දවස් ගෙවුනේ කියලා. මට අද විශේෂ දවසක්. ඒයි කියලා ඉස්සරහට බලා ගන්න පුළුවන්. ගොඩක් ආසාවෙන් හිටපු දෙයක් මට අද ලැබෙනවා. ඉතින් මේ මම ඔයාලා තම්මේලකින් අද මුලදිම දකින්න ඇති මල්ලිගේ මට තෑග්ගක් ලැබුණා කියලා. ඉතින් මොකද්ද තෑග්ග කියලා බලන්න පුළුවන්. එකතු වෙලා ඉන්න මාත් එක්ක. ඉතින් මේ වීඩියෝ එක කරපු දවසේ නෙමෙයි මේ වොයිස් කරන දවසේ නම් මම චුට්ටක් අසනීපෙන් වගේ ඉන්නේ. අසනීප කියන්නේ මේ දවස්වල චුට්ටක් ඉඳලා හිටලා පොදක් යනවා. ඉතින් ওই දල ටික රෙදි ටික අර හිමේ ගන්න ගිහිල්ලා තෙමිලා දැන් මේ හෙම්බිරිසා වගේ චුට්ටක් හැදලා තියෙනවා. ඉතින් කිඹුහුයි යනවා. හරි අමාරුයි මොකද මට පීනස වගේ තියෙනවා. ඒ නිසා ඉතින් චුට්ටක් පොදක් වෙන්නත් ඇති ඉක්මනට හෙම්බිරිසාව හැදෙනවා. ඉතින් උදේම මේ දෙන්නම නෑවුවා. ඉස්සලාම කරේ මේ දෙන්නම නාවන එක. උයලා කරලා ඒව කරලා මම මගේ අනිත් රෙදි සෝදනේ වැඩ ටික කරනකම් අයියා මෙයාව දෙන්නම නෑවුවා. ඉතින් දැන් නම් චුට්ටක් අර මෙයාගේ කසන ගතිය පොඩ්ඩක් අඩුයි. ඒ හොඳටම හොඳයි කියන්නේ නැහැ. ඉතින් ගොඩාක් කට්ටිය මට බෙහෙත් දෙන විදිහ එතකොට මෙයම කසනකොට මොකද්ද මේක ලෙඩක්ද මොකද්ද කියලා ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා. ගොඩාක් ස්තුතියි. ඉතින් බල්ල දෙන නාවලිය වල අයියා මගේ බයිසිකලේ හොදන්න ගත්තා. ඉතින් මගේ දුප්පත් බයිසිකලේ වලට පේනවා ඉතින් දූවිලි වැදිලා. ඉතින් මේක හොදන වැඩත් එයාම තමයි කරන්නේ. එයා ඉතින් ඒ ටික කරනකම් මම දැන් හදන්නේ මගේ රෙදි ටික සෝදලා දාගන්න. රෙදි නම් ගොඩක් නැහැ ඉතින්. ඒ නිසා ඒ ටික හොදලි වෙලා මම එනකොට ඔය පේනවනේ මෙයාලා ට්‍රීල් එක හොදන්න අරන් ඊට පස්සේ ඉතින් මම පොඩි දෙන්නවත් හොදලා කරලා මම නාගත්තා. දැන් මල්ලිලා නිසා මම උයන්නත් ඕනේ. ඒ නිසා මේ රෙදි ටික හොදලා දැන් ඉතින් ওই රෙදි ටික වනා ගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් ওই වෙලාවේ නම් මේ උයන්න කියලා ප්ලෑන් කරගෙන හිටියා මේ මොන හරි එළවලුවත් ටිකක් වගේ හදලා මොන හරි හදන්න කියලා. ඊට පස්සේ මල්ලි කෝල් එකක් දුන්නා උයන්න එපා මේ උයන්න බොරුවට මහන්සි වෙන්න ඕනේ. එයා කෑම අරන් එනවා කියලා. එයා මීට කලිනුත් එනකොට ඒ වගේම තමයි එයායි යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් දෙන්න තමයි එන්නේ. ඒ කලින් එද්දිත් අපිට ඇති වෙන්න කෑම අරගෙන ඇවිල්ලා තිබ්බ. ගිය පාර නම් ආවේ අපේ අයියා මේ කොහෙද අර මාතලේ සිංහල බෙහෙත් කරන තැන හොස්පිටල් එක නතර කරලා හිටියා. ඒ ඉන්නකොට ඉතින් ඒ ආවේ මට මේ ෆෝන් එක අරගෙන ආවේ. ඒ එනකොටත් එදා එන දවසෙත් මේ පව් ඉතින් අනේ කෑම මට උයන්න එපාකෝ. එයා කැමති ඒ කියන්නේ මට මහන්සි වෙන්න ඕනේ නැහැ. එයා කෑම අරන් එන්නම් කියලා. එදා කෑම මට මතක හැටියට අපිට කාලා රැටත් එක්ක ඉතුරුනා. ඒ තරමට මේ කෑම අරගෙන ඇවිල්ලා තිබ්බා. ඉතින් මේ රයිස් අරගෙන ඇවිල්ලා තිබ්බා වෙනම පාරේ එනකොට මගින් හොඳ හොටෙල් එකක් දැක්ක කියලා ඒකෙන් වෙනම මොනවාද බුරියානි අරගෙන ඇවිල්ලා තිබ්බා. ඔහොම ඉතින් පොඩි අයටත් ගොඩ දේවල් අරගෙන එනවා එයා එනකොට. ඉතින් මේ තියෙන මම උදේට හදාගත්ත කෑම එක. ඉතින් ඔයාලට කියන්න ඇත්තටම ඔයාලගේ ගෙවල් වලත් මේ වගේ දන්නේ අපේ ගෙදර මෙන්න මේ විදිහට හාල් මැස්සු බෙදලා සම්බෝල හදලා පපඩම් බැදපු දාට පුතාලා දෙන්න දෙපාරක් තුන් පාරක් ඉල්ල කනවා. දෙන්න මේ වගේ පොඩි එක්කලා නම් හාල් මැස්සු කන්නේ නැහැ. නමුත් අර සම්බෝලයි පපඩුණු එක හොඳට බඩ පිරෙන්න කනවා.
ඉතින් මේ ලොකු පුතා නම් පුදුම මේ ආසයි මේ විදිහට කන්න මස් මාළු ගොඩක් එක්ක කැම දෙනවට වඩා එයාලා හරි ආසයි මෙහෙම කන්න. ඉතින් මේ මං බොහෝ වෙලාවට කැකුළු බත් වෙලා මේ විදිහට හදලා දෙනවා. අර එක දිගටම කන්න ගියාමත් අපිටත් ඒක එපා වෙනවනේ. ඒක නිසා ඉතින් මේ අර මේ වගේ පහසුවෙන් හදා ගන්න පුළුවන් දවස්වල මේ විදිහට හදා ගන්නවා. ඉතින් අද මේ ඔය දවසේ මේ කොහොම හරි උදේ වැඩ ටික ඉවර වෙනකොට මොකද වාහන හෙදුවා බල්ලෝ නැව්වා ඔය වගේ වැඩ ඔක්කොම කරලා ඉවර වෙනකොට වෙලාව ඔය පේනවනේ 11ටත් ළඟයි වගේ. ඉතින් මේ ඔය වෙනකොටත් අයියා තාම මේ නාලත් නැහැ. ඉතින් මේ දැන් මං හදන්නේ කාලි ඉවරලා ඔක්කොමලා කාලා වුණාට පස්සේ මේවා ටික අස්පස් කරලා දාන්න. මොකද දැන් උයන්නත් නැහැනේ අද. ඒ නිසා මේ ටිකක් රෙස්ට් එකේ මට ඉන්න පුළුවන්. ඒ නිසා ඉතින් ඔක්කොම අස්පස් කරලා දාලා බල්ලෝ දෙන්නටත් කන්න දීලා එයාලගේ වැඩ ටිකත් කරලා දැන් ඉතින් මේ ටික අස් කරලා දාගන්න තමයි හදන්නේ. ඉතින් මම ඔයාලට ගොඩාක් සතුටින් කියන්නේ මම එක්ක දැන් මේ වෙනකොට ආදරණීය හදවත් 4000කට වඩා එකතු වෙලා ඉන්නවා. ඉතින් ආසාවෙන් ආදරෙන් මගේ වීඩියෝස් බලන අය ගොඩාක් ඉන්නවා. මම ඒක දන්නවා. ඒ අතරේ මගේ වීඩියෝස් වල ගන්නම දෙයක් නැහැ. වැඩකට යන දේවල් පෙන්වන්නේ කෑමක් හදාගන්න දන්නේ බල්ලන් විතරයි පෙන්වන්නේ. ওই වගේ නොයෙකුත් කතා කියන අයත් ඉන්නවා. කමක් නැහැ. ඉතින් එයාලත් මගේ වීඩියෝ එක බලන්න මට එහෙම කියන්නේ නේද? ඒ නිසා මම ඒ ගැන තරහක් නැහැ. මම එයාට මුකුත් කියන්න යන්නෙත් නැහැ. කමන්නේ ඔයාලා කැමති නම් බලන්න. කැමති නැත්නම් අකමැති නම් නොබලා ඉන්න පුළුවන්. මොකද බලන්න ආසයි ගොඩක් ඉන්නවා. මට ආදරෙන් කමෙන්ට් කරන අය ඉන්නවා. මම එයා වෙනුවෙන් තමයි මේ වීඩියෝස් ගේන්නේ. ඉතින් ඉස්සරහටත් මොකද දවස ගානේ අනිවාර්යෙන් මාත් එක්ක හදවත් 10ක් 15ක් හරි එකතු වෙනවා. හරි ආදරණීය හදවත්. එයාලා හැමෝම ලස්සන කමෙන්ට් දානවා. ඉතින් ඒ නිසා මම අර එක කමෙන්ට් එකක් ගැන 100ට එකක් විතර එන එක කමෙන්ට් එකක් ගැන මම ඇත්තටම පසුතැවෙන්නේ නැහැ. ඒක තේරුමක් නැහැ. මොකද මේ වගේ දෙයක් කරනකොට අපි ওই වගේ දේවල් බලාපොරොත්තු වෙන්නත් ඕනේ. මොකද මම හොඳට දැකලා තියෙනවා ලස්සන channel කරගෙන යන අයට මේ කොහිදෝ යන කට්ටිය ඉතින් එක නරක දේවල් කමෙන්ට් දානවා. ඉතින් මම නම් ඇත්තටම කියන්නේ එහෙම කරන්න එපා. තව කෙනෙක්ට මොකද ආසාවෙන් කරන දේනේ. ඒ වගේම තමයි මේ ඔයා බලන්න කැමති නැත්තම් නොබලා ඉන්න. ඉතින් ඒක මොකද ප්‍රශ්නයක් නැහැ. ඉතින් මොකද එක්කෙනෙක් නොබලුවා කියලා අනිත් අර 3999ම නොබලා ඉන්නේ නැහනේ. ඉතින් ඒක නිසා මේ එහෙම පිරිස් මට හම්බ වෙලා තියෙනවා. මට කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් තරහක් නෑ. නමුත් ඉතින් අර ආසාවෙන් යන ගමනට මේ විදිහට නරක විදිහට කමෙන්ට් කරන්න එපා. හිත බින්දෙනවනේ ඒකට අර කරන කෙනෙක්ට උනත්. ඉතින් එහෙම අය ඉන්නවා. ඉතින් ඒ අතරේ ගොඩාක් හොඳ අයත් ඉන්නවා. ඉතින් මේ ගොඩාක් හොඳ අයට ගොඩාක් ආදරේ. ඉතින් ඉස්සරහටත් මම ලස්සන වීඩියෝස් ගේනවා. බලන්න කැමති ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මල්ලි ආවට පස්සේ එයා ඉතින් ඇවිල්ලා මේක මට සෙට් කරලා එයාට එන්න වෙලාවක් නැහැ කියලා මට තැපෑලෙන් එවන්න ඒ කියන්නේ මේ කුරිය කරලා එවන්න තමයි හැදුවේ. ඊට පස්සේ එයා කොහොම මම ඇවිල්ලා මං හදලම දීලා යන්නම් කියලා ඉතින් එයා ওই සෙට් කරන වෙලාවේ එයා කැමති වුණෙත් නැහැ වීඩියෝ එක ගන්නවට. මං කිව්වා නෑ මං ඕක පෙන්නන්නේ නැහැ කියලා තමයි චුට්ටක් වීඩියෝ කරගත්තේ. ඉතින් එයා ටික ඔක්කොම සෙට් කරලා බලලා තමයි හැමදේම කරලා මට දීලා ගියේ. ඉතින් මේ ඇත්තටම මගේ පවුලේ අයගෙන් නම් මට පුදුමාකාර සපෝට් එකක් හම්බෙන්නේ. එයාලා මම වීඩියෝ එකක් දාපු ගමන් බලනවා. අඩුතරමේ අර මගේ වීඩියෝ එකකට යන ඇඩ් එකක්වත් ස්කිප් නොකර බලනවා. ඒ තරම් එයාලා මට ලොකු සහයෝගයක් දෙනවා. පටන් ගත්ත දා ඉඳලම කරන්න පුළුවන්, ඔයාට පුළුවන්, ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. ඒ වගේ හොඳ දේවල්ම තමයි මගේ ඔළුවට දැම්මේ. ඇත්තටම ගොඩාක් ස්තුතියි. දැන් මගේ පුංචි ඉන්නවලට එයා වුණත් එයාගේ යාළුවන්ට පවා ෂෙයා කරනවා මගේ channel එකේ links. ඉතින් ගොඩාක් ස්තුතියි. මගේ පවුලේ නම් කියලා වැඩක් නැහැ. පුදුමාකාර සහයෝගයක් මට ලැබෙනවා. තව මට මේ YouTube channel එක ගැන කතා කරද්දී මගේ පවුලේ කතා නොකරන් බැරි මට ගොඩක් උදව් කරපු කෙනෙක් ඉන්නවා. හැමදේම වැඩ ටික සම්පූර්ණ කරගත්තට පස්සේ තව වැඩ ටිකක් තියෙනවා. ඒ ඔක්කොම හරි ගියාට පස්සේ මම එයා ගැන ඔයාලට වෙනම වීඩියෝ එකකින් කියන්න. ඔයාලා සමහරට දන්නවා මොකද මම මුලදී වීඩියෝ එකේ ආව පෙන්නුවා. මෙයා තමයි මට හැමදේටම උදව් කරේ කියලා. ඉතින් එයා තමයි හැමදේම හරියටම කියනවා නම් මේ channel එකේ දේවල් වලට මට පාර පෙන්නුවේ එයා. ඒත් මගේ මල්ලි කෙනෙක් පුදුමාකාර සහයෝගයක් මට දුන්නා. ඇත්තටම ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. channel එක පටන් ගන්න ඒ අය මට දීපු සහයෝගයෙන් පස්සේ channel එකට මගේ channel එකට එකතු වෙලා මගේ වීඩියෝස් බලන ඔයාලා තමයි ඊළඟට මට තියෙන ලොකුම හයිය. ඔයාලා බැලුවේ නැත්නම් මට ඉස්සරහට යන්න බෑ. ඔයාලා බලන නිසා තමයි මගේ channel එක මෙච්චර ඉස්සරහට යන්නේ. ඉතින් මේ පේනෝනේ මල්ලි එනකොට අරන් ඇවිල්ලා තිබ්බ දේවල් පොඩි අයට හැමදාම ඔය වගේ තමයි එනකොට. ඉතින් ඔන්න ඔතන ඔයාලට පේනවා තෙල් බෝතලයක් තියෙනවා. ඕක අපේ අක්කා එවලා තිබ්බේ අරගෙන මට මේ කොණ්ඩෙට දාන්න.
ඉතින් මේ යාළ එනකොට මේ අඹ අච්චාර මේ මොනවද පෙරළු අච්චාර වගේ ගෙන තිබ්බ පුදුම රසක් තිබ්බ ඒක. ඉතින් හවස තේ බොන්න ලෑස්ති වෙලා මම ඒකත් කෑවා. ඊට පස්සේ ඉතින් දැන් මේ හවස තේ ටිකක් දෙන්න තමයි හදන්නේ යාළට. ඉතින් මෙව්වා මම ගෙදරට අම්මට අරින්න කියලා තමයි මේ ටික මේ ලෑස්ති කරගත්තේ. දෙහිටි හිකුයි දියුල් වගේ වැටලා තිබ්බා වත්තෙන් ඇහිඳගෙන ආවා. ඒ ටිකයි මුරුංගා. එතකොට පොල් වගේ. ඉතින් එයාලට එහෙ ටිකක් අඩුයි යවුවා. අඩු කියන්නේ එහෙම නෙමෙයි. මේ අර ඉතින් ටවුන් එක කිට්ටුව වගේනේ. ඉතින් ගොඩාක් දුරට අර ලොකුවට නැහැ. ඉතින් කඩෙන් තමයි හැමදේම කඩෙන් ගන්න. දර කෑල්ලේ ඉඳලා යාලා කඩෙන් ගන්න. ඒ නිසා මට පුළුවන් වුණේ මෙයාලා බයික් එකේ ඇවිල්ලා තිබ්බ නිසා ගොඩක් දේවල් අරින්නත් බෑ. ඉතින් ඊට පස්සේ ඔය ටික දාලා දීලා ඇරියා. ඉතින් එයාලා ගියාට පස්සේ මං ආයෙත් ඉතින් මගේ පරණ පුරුදු වැඩේම පටන් ගත්තා ඔන්න. අස්පස් කරන වැඩ ටික. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. තාම මොනවද අපි කරේ කියලා බලමු. ඉතින් දැන් ওই හවස් වරුවේ මම මගේ වීඩියෝස් ටික ගත්තේ මල්ලි ගෙනාපු අර ස්ටෑන්ඩ් එකේම තියලා. ඉතින් ඒක ඔක්කොම ලෑස්ති කරලා දීලා ගියා. මට ලයිට් ටික පාවිච්චි කරන විදිහ, ඒක අඩු වැඩි කරගන්න විදිහ ඔය ඔක්කොම කියලා දීලා ගියා. මම ගොඩාක් කලින් ඉඳන් ඕක ගන්න ආසාවෙන් හිටියේ. නමුත් අර කීයක් හරි ඒ වැඩ ටික එකතු කරගත්තාම මොකක් හරි දෙයක් නිසා ඒක වෙන වැඩකට මොනවට හරි යොදවන්න වෙනවා. එහෙම වෙච්ච වෙලාවල් ගොඩ තියෙනවා. ඉතින් කලින් පාරත් මේ එකතු කරගත්තා. ඒක වෙන වැඩකට යොදවන්න උනා. ඉතින් ඔහොම කරගන්නම බැරි වුණා. ඉතින් මම නිකමට මේ කතා කරලා අනේ මල්ලි මේ මට මෙහෙම ගන්න ඕනේ. මේ මගේ ෆෝන් එකත් වැටෙනවා තැන් තැන් වල තියලා කිව්වට පස්සේ දැන් අද ඕනේද කියලා අහලා මම කිව්වා පුළුවන් නම් ඔයාලට ගෙනත් දෙන්න කිව්වට පස්සේ අනේ දාම ගෙනල්ලා ඊට පස්සේ එයා මට ඕක ගෙනල්ලා දුන්නේ. ඉතින් හවසේ යාලා ගියාට පස්සේ අපි නාන්න ගියා. නාන්න ගිහිල්ලා ඉතින් ඔය නාලා මම නම් නාලා ඉවරයි. කලින් නාගත්තා මම ඉක්මනට. මොකද හුලන් නිසා පුදුම සීතලක්. ඉතින් මේ අපි යනකොට ওই දොර ඇරලා තිබ්බේ නැහැ. එද්දි දොර ඇරලා වතුර යනවා පල්ලෙහාට. මේ තියෙන දඹුලුවය. ඉතින් අපි දඹුලුවෙන් සංකස්සපුර සේනාසනෙට යනකොට හම්බෙන වැව. ඉතින් ගොඩක් කට්ටිය මෙතනට ගිහිල්ලා ඇති. මේ පොඩි අයට නාන්න පුළුවන් එතන අර ගිලෙන්නේ නැහැ. ඒ වගේ මේ එතන හොඳයි වැල්ල තියෙනවා. අපි ඉතින් එතනට යනවා නිතර. එනින් ගම ඉතින් හැමදාම නාන්න ගියොත් මේ දෙන්නට එනකොට මගදී පොඩි බඩගින්නක් හැදෙනවා. ඉතින් මේ තියෙන මට හම්බෙච්ච එක. ඉතින් මේ අපි නාල එහෙම හොයනින් ගමන් තමයි ඇවිල්ලා පහන තියන්නේ සේරම ලෑස්ති කරලා මල් ටික කඩලා ඔය ඔක්කොම හදලා කරලා ගියේ. ඇවිල්ලා ලස්සන්ට මේ පහන ලෑස්ති කරලා පහන තිබ්බා. ඉතින් ඕක තමයි මම ඔයාලා දන්නවනේ මම ආසාවෙන්ම කරන ගොඩාක්ම වටින දේ මට. ඉතින් හරි හිතට සැනසීමයි මෙතන බුදුන්ට පහන තියෙන තැන ගණදිවියන්ට පහන තියෙන තැන මේ විදිහට ලස්සනට අස් කරලා මේ විදිහට පහන තියන්න මම හරිම ආසයි. ජීවිතේ අපි කවදා හරි දවසක අරගෙන යන්නේ අපි කරගන්න පිනක් විතරයි. ඉතින් ඇත්තටම මොන දේවල් අපි එකතු කරත් රැස් කරගත්තත් අපි මේ දේවල් අරගෙන යන්නේ නැහැ. ඉතින් දෙයියන්ට බුදුන්ට පහන තියලා හැම වෙලාවකම ප්‍රාර්ථනා කරනවා මේ පින් මගේ නිවන උදෙසාම හේතු වාසනා වේවා කියලා. ඉතින් අද දවසේත් මගේ වීඩියෝ එක මෙතන මම ඉවර කරනවා. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙන්න එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ගණ දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. මුත් සරණයි.